අද අපි මේ යන්න හදන්නේ හරිම අමුතු අත්දැකීමක් ලබා ගන්න. ඒ ගමනට අපේ ෂෙමී බබත් එකතු වෙලා දොර ළඟට වෙලා අම්මට යගේ ෂූස් දාන්න කියලා පුදුම තරම් වද දීමක් වද දුන්නා. එයා අද උදේ ඉඳන්ම ජනේලෙ ළඟට වෙලා මග බලාගෙන ඉඳලා මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ එයාගේ ආදරණීය චූටි ආච්චි එහෙම නැත්නම් එයාගේ නන්නානේ ආච්චි නටනව බලන්න යනකම්. අද චූටි ආච්චිගේ ජීවිතේ හරිම වැදගත් දවසක්. ඉතින් අපිත් ලෑස්ති වෙලා ඒ සතුටට හවුල් වෙන්නයි යන්නේ. ඔයාලට ආරාධනා කරනවා අපේ මේ චූටි ආච්චි නැත්නම් මගේ ලොකු අම්මගේ විශේෂ දවස බලන්න එන්න කියලා. दहलीज़ पे मेरे दिल की जो रखे है तूने कदम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हाँ सीखा मैंने जीना जीना कैसे जीना हाँ सीखा मैंने जीना मेरे हमदम ना सीखा कभी जी. සාමාන්‍යයෙන් කලෙලි මංගල්‍යයක් කියන්නේ කුඩා දරුවෝ කරන දෙයක්නේ. හැබැයි අද පාලින්ද නුවර වීදිය බණ්ඩාර වැඩිහිටි බල මණ්ඩලයෙන් සංවිධානය කරපු මේ ලස්සන වැඩසටහනේදී මගේ ලොකු අම්මත් එයාගේ නර්තන හැකියාව පෙන්වලා කලෙලි බහිනවා. පවුලේ හැමෝම එක්ක අපි දැන් මේ ආවේ ඒ ආඩම්බරකාරී ලස්සන මොහොත බලන්න. වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කරන්න ලොකු අම්මලා දින ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් පුහුණුවීම් කරා. ලොකු අම්මට නම් ගොඩාක් ලොකු කරදර ආවා. එයාව බයිසිකලයකින් වැටුණා, එයාගේ අත කැඩුණා. හැබැයි ඒ කිසිම බාධාවක් ගැන නොතකා ලොකු අම්මා එයාගේ ගමන යන්න පටන් ගත්තා. මේ බලන්නකෝ අපේ ලොකු අම්මා සාම්ප්‍රදායික නර්තන ඇඳුමින් සැරසිලා හරිම ලස්සනයි අද. එයාගේ ඇස්වල තියෙන පුදුම තරම් සතුටක්. ඒ වගේම එයාට ලොකු ගැම්මකුත් තියෙනවා. අපේ ෂෙමී බබත් එයාගේ නන්නන්නේ ආච්චි දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති එයාට නන්නානේ ආච්චි කියන්න හේතුව. ඒක මම පස්සේ දවසක කියන්නම්කෝ. මේ වෙලාවේ අපේ ලොකුවම වේදිකාවට ආවේ හිතා ගන්න බැරි තරම් ලස්සන ගෙනිකිලි නර්තනයකුත් එක්ක. අද තිබුණු විශාල අවුවේ රස්නෙත් එක්ක ගිනි ජාලාවල රස්නෙත් එකතු වුණාම ලොකු අම්මලේ කරපු ලස්සන නර්තනය ඇත්තටම හැමෝම පුදුම කළා. මාව නම් අද ගොඩාක් පුදුම වුණා. හිතේ තියෙන ආඩම්බරයයි ඒ දක්ෂතාවයයි දැක්කම ඒ වෙලාවේ අපේ කට්ටියටත් අවුවේ රස්නේ ගැන ගාණක්වත් තිබුණේ නැහැ. අවුරුදු ගාණ ආවකට පස්සේ හිතේ තිබුණු හීනයක් අද දවසේදී හැබෑ වෙනව දකිද්දි දැනෙන සතුට ඒ හැම රස්නකටම වඩා වැඩි කියලා මට ඒ වෙලේ දැනුණා. පාලින්ද නුවර වීදිය බණ්ඩාර වැඩිහිටි බල මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ අවස්ථාවක් අපේ වැඩිහිටියන්ට ලබා දුන්න එක ගැන. ඉතින් අද දිනු නැටුම් ඉවර වෙලා ලොකු අම්මා ෂෙමී බබා ළඟට එනකම් ෂෙමී බබාට ඉවසිල්ලක් තිබුණේ නැහැ. එයාගේ නන්නානේ ආච්චි අම්මා ඇඳගෙන හිටපු ඒ ලස්සන නැටුම් ඇඳුම් දිහා ෂෙමී හරි පුදුම ආසාවකින් බලාගෙන ඉඳියා විතරක් නෙමෙයි එයා ඒවා එහාට මෙහාට කර මොනවද මේවා තියෙන්නේ කියලාත් බැලුවා. එයා
එයාගේ චූටි ආච්චිගේ ඇඳුම් අල්ලලා බලන විදිහයි චූටි ආච්චි ගාව දැවටෙන විදිහයි දකිද්දී ඇත්තටම අපේ සිත්වලටත් පුදුම සතුටක් දැනුණා. තමන්ගේ ආදරණීය නන්නානේ ආච්චි මෙච්චර ලස්සනට වේදිකාවේ නටනවා දැකපු ෂෙමිගේ ඒ පුංචි හිතේ මොනතරම් සතුටක් තියෙන්නේ නැද්ද? ඒ නැටුම් වල වෙහෙස මහන්සිය නිවෙන්න මේ වගේ ආදරණීය වැළඳ ගැනීමකට පුළුවන් කියලා අද අපිට දැනුණා. නර්තන මංගල්‍යක අවසානය සනිටුහන් කරන්නේ ගරා යකාගේ පැමිණීමයි. සම්ප්‍රදායට අනුව මේ වෙලාවේ සිදු කරන්නේ නර්තන ශිල්පීන්ටයි ආපුවයන්ටයි ඇතිවිය හැකි සියලුම වස්තු සැස්වහ කටවහ දුරු කරලා ආශිර්වාද කරන එක. මේ වගේ සාරවත් චාරිත්‍ර වාරිත්‍ර දකිද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඇත්තටම තෑගි දෙන්න ඕන කියලා අපි කලින් දැනුවත් වෙලා ඉඳියේ නැතත් ලොකු අම්මගේ මේ ජයග්‍රහණය දැක්කම අපේ පවුලේ කට්ටිය ඉවලෙම ලෑස්ති වෙලා ලොකු අම්මා වෙනුවෙන් පුංචි තෑග්ගක් දුන්නා. ඒ වෙලාවේ හැමෝම තෑගි දෙන්න ගියපු කලබලය නිසා මට මේ මොහොත වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඒ වෙනුවට මම ඒ හැම එකක්ම පින්තූර විදිහට මෙතනට එකතු කළා. බලන්න ලොකු අම්මගේ මූණේ තියෙන සතුට. ඉතින් යාළුවනේ හරිම ආඩම්බරයකින් සහ සතුටකින් අද මම මේ වීඩියෝ එක අවසන් කරනවා. වයස කියන්නේ අපේ දක්ෂතාවයට බාධාවක් නෙමෙයි කියලා අද මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් මම හිතනවා ඔයාලා දැනගන්න ඇතින් කියලා අපේ ෂෙමී බබා නන්නානේ ආච්චිට නන්නානේ කියන හේතුව. ඉතින් ෂෙමී බබාටත් එයාගේ චූටි ආච්චි ගැන අද ලොකු ආඩම්බරයක් ඇති. ඔයාලත් අපේ ලොකු අම්මට සහ මේ අපූර්ව වැඩිහිටි බල මණ්ඩලයට සුබ පතලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. වාසුස් ඩයරි සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලාත් ආරාධනා කරනවා. ආයෙත් දවසක අපි හමු වෙමු. මේ හැම දෙයක්ම මේ විදිහට ලස්සනට සිද්ධ වෙන්න මඟ පෑදුවට මම දෙවියන් වහන්සේටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.